හල්ලෝ මම කුසාව ගෞතමදාස වන ජීවී ඡායරූප ශිල්පියෙක්. අද අපේ වීඩියෝවෙන් අපි ගේන්නේ ජාතික විල්පත්තු ජාතික වන උද්‍යානයේ අපි පටිගත කරපු බ්‍රවන්් ෆිශ්ෂව් කියන පක්ෂය. මෙම පක්ෂයා මාංස භක්ෂික පක්ෂයක. මෙම පක්ෂ ගොඩක් සංසරණය කරන්නේ ඇක්ටිව් වෙන්නේ ගොඩක් රාත්‍රී කාලයේදී. හවස්වරුවේ ගොඩක් නිසොල්මනේ තමන්ග පාඩුවේ අත්තකට වෙලා තමයි සාමාන්‍යෙන් ඉන්නේ. ඉතින් මම මේ සෆාරය යන අතුරතුරේදී මගේ කැමරයකට මෙම පක්ෂයා අත්තකවාඩිවී සිටිනවා මට දැකගත හැකි ලැබුණා. මම මේ ඡායරූප ගත කිරීමට මම පාවිච්චි කරේ නිකෝන් Z8 කියන මිරලස් කැමර බොඩි එකත් සහ මිරලස් ලෙන්ස් එකක් පාවිච්චි කරා නිකෝන් S180 කියන zoom ලෙන්ස් එක. මේ කම්බිනේෂන් එක මට ගොඩක් වාසිදායක වුණා මෙම ඡායාරූපය ගැනීමට. මොකද මම හිටියේ මගේ සෆාරි ජීප් එකේ හරිම ටයිට් ස්පොට් එක. මෙච්චර ඉඩ පහසුකම් තිබ්බේ නෑ. හරිම සීමිත ඉඩ සහිත තැනක තමයි හිටියේ සහ මෙම පක්ෂයා අත්තක උඩ තමයි සිටියේ. ඉතින් මට මේ කම්බිනේෂන් එක හින්දා මට මේ ෂොට් එක කරා යාමට මට ඉතාමත් පහසුවෙන්ම යා හැකි වුණා. ඉතින් අපි තවත් කාලේ නාස්ති කරන්නේ නැතුව අපේ වීඩියෝ පෙළට අපි යමු. ඔව් මම මෙන්න මේ තමයි පාවිච්චි කරේ 180යි 600 zoom ලෙන්ස් එක සහ නිකෝන් Z8 මිරර්ලස් බොඩි එක. හැබැයි මගේ මේ බොඩි එකට මම කේජ් එකක් ගහලා තියෙනවා එකක් ආරක්ෂාව සඳහා. අනිත් එක මට මේකට ගොඩක් යුටිලිටීස් මේකට ප්ලග් ඇන් ප්ලේ කරන්න පුළුවන්, මොනිටර් එකක් ප්ලේ කරන්න ප්ලග් කරන්න පුළුවන්, මයික් එකක් ප්ලේ කරන්න පුළුවන්, වීඩියෝග්‍රැෆි වල මේ හරිම එසෙන්ෂල්. එම පහසුව තකා මම මේ කේජ් එකට කැමර එකට ඇටච් කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මම ලෙන්ස් කෝට් එකක් පාවිච්චි කරලා තියෙනවා එකක් කැමෆ්ලාජ් පර්පස් එකට, අනිත් එකට මගේ ලෙන්ස් එකේ ආරක්ෂාවට. ඉතින් බරාතින් හරිම සැහැල්ලුයි මේ කම්බිනේෂන් එක.
අනිත් එක මේක ඉන්ටර්නල් සූම් එකක් තියෙන හින්දා මට ලෙන්ස් එක එක්ස්ටේෂන් එකකට යන්නේ නෑ. නිසා මට ඉඩ ගොඩක් පහසුවෙන් තියෙනවා මේක ෆොටෝ ගන්න. තව මට මේක කියන්න දේ විශේෂ දෙයක් තියෙනවා. මේක ලෙන්ස් ෆුට් එක සාපේක්ෂව ලොකුයි අනිත් මේ කැලිබර් එකේ තියෙන අනිත් බ්‍රෑන්ඩ්ස් අනිත් කැමරාස් එක්ක බලනකොට. ඉතින් මේකත් හොඳ යුටිලිටි එකක් වෙනවා මට මෙහෙම කැරී කරන් යන්න. ඉතින් මම තව ඔබට කිව්වොත් මෙන්න බැටරි ඩෝ එක මම පාවිච්චි කරේ ගොඩක් මගේ Type B CF Express කාඩ් එක Ingeborg මේක 1 TB කාඩ් එකක්. මේක heat resistance වලට ගොඩක් හොඳයි. මොකද වීඩියෝග්‍රැෆි කරනකොට සෑහෙන්ට heat එක ප්‍රොඩියුස් කරනවා කාඩ් එකට. එතකොට මේ කැමරා බැටරි මේ කැමරා කාඩ් චේම්බර් එක ඇතුලේ ගොඩක් heat එක ජෙනරේට් වුණාම මේ කාඩ් එකට ඒක ඉම්පැක්ට් වෙනවා. සමහර කාඩ් වැඩ කරන්නේ නැතු යනවා. එම නිසා මේ කාඩ් එක මගේ පර්පස් එකට හොඳටම හොඳයි. මේකේ heat එක සෑහෙන විදිහට ඇබ්සෝබ් කරලා කන්ට්‍රෝල් කරනවා. මේක paid advertisement එකක් නෙමෙයි, මේ මගේ අත්දැකීමක් ඔබත් එක්ක ෂෙයා කරන්න. right අපි තව ටිකක් ඉස්සරහට යමු. ඔව් ඉතින් මම හිතනවා ඔබ මේ ඡායාරූප වලින් කිසි දෙයක් රසවින්දා ලබා ගත්තා කියලා. මම තවත් මගේ මේ එපිසෝඩ්ස් ඉස්සරහට මේ වගේ රෙකෝඩ් කරනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. මගේ අත්දැකීම බෙදා හරින්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී අපි හම්බ වෙමු. මගේ channel එක subscribe කරලා like කරන්න.